ඒක බුදුහාමුදුරුවෝ නැහැ කියලා කියන්නේ. බුදුහාමුදුරුවෝ දැනටත් ඉන්නවා කියලා මම කියනෝනේ. දැනටත් ඉන්නවා. බුදුහාමුදුරුවෝ ඉන්නේ මොන පළාතේ වගේද? ලංකාවේදී එක පළාතක කියලා ඉන්නේ නැහැ. ලංකාවේ හැමතැනම ඉන්නෝනේ මේ එයා ඇවිදිනෝනේ. මොකද මේ ලියාපදිංචි කොහෙද දන්නේ තියෙන්නේ මොන පළාත? කොළඹ දිස්ත්‍රික්කේ වෙන්න පුළුවන්. දැන් ලියාපදිංචි වෙලා ඉන්නේ. වෙන්න පුළුවන් කියන්නේ හරියට දන්නේ නැහැ. ඒක ඉතින් අපි යාගේ උපෑන්නේ මේව බලලා නෑනේ. එයාලා තමහර විට දකුණු දැනට පදිංචි වෙලා ඉන්නවා කියලා විශ්වාස කරනවා. ඔව් දැනට දකුණේ මේ බස්නාහිර කියන්න පුළුවන්ද පුද්ගලයා කවුද කියලා කිව්වට නෑ බුදුහාමුදුරුවනේ. ඔව් බුදුහාමුදුරුවෝ නමුත් නමක් එතුමා සඳහන් කරනවා මම හිතන්නේ. බුදුහාමුදුරුවෝ කිව්වට දැන් පිළිගන්න බෑනේ මෙයා බුදුහාමුදුරුවෝ කියලා. එතකොට දෙවිදත්තරත් දැන් ඉන්නවා. එතකොට එදා කිව්වේ ඒ නමින්ම නෙවෙයිද ඉන්න වෙන නමක් නෑ දැන් නම් වෙනස් කළානේ. දැන් රාවණාගේ නමත් වෙනස්. බුදුහාමුදුරන්ගේ නම දැන් රාවණාගේ නම මොකද්ද? දැන් රාවණාගේ නම මොකද්ද? දැන් රාවණාගේ නමත් වෙනස් නම් වලින් දැන් රාවණා කියලා කවුරුත් බිහි වෙලා නැහැ තාම. ඒක බුදුහාමුදුරුවෝ කියන්නේ ඉතින් කවුද? සිද්ධාර්ථ කියලානේ නමෙන් තියෙන්නේ. එතකොට යම් යුගයේ හැම යුගයකම මේ කට්ටිය ඉපදී එනවා. මේක මේ භවයේ දැන් ඒක ඔයා දන්නේ මහත්තයා දන්නේ කොහොමද එහෙම එනවා කියලා උපදී එනවා කියලා විශ්වෙන් කියනවද? ඉපදී කියනවා මට අර කවුද කියනවා කිව්වනේ ඔලුවට ඒක කොහොම කියනවා? ඔලුවට කියනවනේ. ඔලුවට කියනවා. මනසටම දෙන්න. එයාගෙන් පොඩ්ඩක් අහන්න මේ 31 තලය ගැන කියලා දෙන්න කියලා. 31 දැන් 6ක් කිව්වනේ දිව්‍ය ලෝක 6 කියලා. ඒ බ්‍රහ්ම ලෝක 16. ඔව් බ්‍රහ්ම ලෝක 16. සතර අපාය. සතර අපාය. කීයක් තියෙනවද එතන? බ්‍රහ්ම ලෝක 16යි මෙතන 16 20යි 26යි. 26යි. ඔව්. 31ක් තාම නැහැනේ. තියෙනවා 31 මම කියලා මම ඊළඟ වැඩසටහනට ඔක්කොම අරගෙන ඉන්නම්. තොරතුරු ලිඛිතව ඕනි නම් ඒව අරගෙන එන්න. නෑ මම 31ක් නැහැ කියලා කියන්නේ නෑ මම. 31ක් නෙවෙයි 32ක් තියෙන කතාව තමයි දැනට කියන්නේ. මොකද මෙතෙක් කල රාවණා පාලනය කරේ දසිස් රාවණා කියන්නේ තල 10 පාලනය කළා. මේ පාර 31 තලෙම නෙවෙයි තල 32ක් තියෙනවා. 32ම ඔව් මට ඒකෙන් දැනගන්න ඕන මහත්තයෝ ඔය 31කින් භූතයා ඉන්නේ කොහෙද කියන එක. මේ භූතයෝ දැන් ඔබ වහන්සේගේට පවා භූතයෝ ඇඟට එනවා. ඔබ වහන්සේත් විතක භූතෙක් වෙනවා. මේ හැමෝගෙම ඇඟට භූතයෝ ආරූඪ වෙනවා. භූතය කියන්නේ කිසියම් ජීවි කොටසක්ද? පණ තියෙන කෙනෙක්. ඔව් පණ තියෙන ජීවි කොටසක්. ඒ කියන්නේ ශක්තියනේ. ඒ භූතෙක් ආවම ගොඩක් ශක්තිය තියෙනවා ඇඟට. ඉතින් ඔබට ගෙන්නන දාන්න බෑද? දැන් මගේ ඇඟට භූතයක් ගෙනත් දාන්න. මට එහෙම බෑ. මට එහෙම හැකියාවක් නෑ. මම මේ දේවල් වලින් මිදුණනේ. මගේ ඇඟට ආව මම ඒ ටික අයින් කරගත්තා. අපේ ඇඟට එන්න බෑ දැන් මොකද මේ අපි පින් කරලා වැඩි. අපි කුසල් රැස් කරනවා. 5 minutes later. තහන් දිකට මෙච්චරයි. ඔන්න ඒකත් A few moments later. හැම කොල්ලෙක්ටම අත්තන ඉරම පෙන්නනද? අයියෝ. ඒක ඇතයි ඔන්න තව එකක් ගන්න කියනවනේ බලන්න. මේක ඔච්චර ගත්තත් අන්තිමේට මදි මුණ්ඩ. අර බල්ලයි. කොහොම බල්ලා? ආ බල්ලා දැන් බල්ලවලද මේ ජෝගිය. ඕකත් හරියන්නේ නැහැ කියලා කිව්වේ නැත්තම් ඔන්න බලන්න. දන්නවද? තවලා යන්නේ සතරේ පායේ නැදිනේ. ඕක තමයි ඉතින් කොල්ලන්ට අත්තරේ ඉතලා. හලෝ
Pensando rato a vidinhene kaluvo pido ranke disema ranvan dirigu ibinovado tunyamo hino daka daka moto dai quedo rohido rancando tamo per rakinovado nidi nativo